විශ්ව ආකර්ෂණ නීතිය යනු නිකන් වාඩි වී බලා සිටීමද. විශ්ව ආකර්ෂණ නීතිය යනු ඔබ ලෝකයේ දෙස බලන ආකාරය සහ එහි ඔබේ ස්ථානය ඔබටම වෙනස් කළ හැකි ප්‍රබල සංකල්පයක්. එය අද්භූත හෝ සංකීර්ණ අදහසක් නොවේ. ඒ තේරුම් කර ගැනීම තරමක් සරලයි. විශ්ව ආකර්ෂණ නීතිය සඳහන් වන්නේ කැමැත්ත ආකර්ෂණය වන බවයි. මෙයින් අදහස් කරන්නේ ඔබ විශ්වයට මුදාහරින ශක්තිය ඔබේ සිතුවිලි, හැඟීම් සහ ක්‍රියාවන් තුළින් ඔබට ඒ හා සමාන ශක්තියක් නැවත ආකර්ෂණය වන බවයි. සිතුවිලි බලවත්ය. ඔබේ සිතුවිලි චුම්බක වැනිය. ජීවිතයේ දේවල් ආකර්ෂණය කර ගැනීමට ඒවාට බලය ඇත. ඔබට නැතැයි සිතන දේ හෝ බියාගත දේ ගැන නිරන්තරයෙන් හිතන්නේ නම් ඍණාත්මක අත්දැකීම් වැඩියෙන් ආකර්ෂණය වීමට ඉඩ ඇත. ධනාත්මක සහ ඍණාත්මක සිතුවිලි අතර වෙනස. ධනාත්මක සිතුවිලි ධනාත්මක ප්‍රතිඵලවලට තුඩු දෙන අතර ඍණාත්මක සිතුවිලි ඍණාත්මක ප්‍රතිඵලකට හේතු වේ. නිදසුනක් වශයෙන් සාර්ථකත්වයේ පිළිබඳ අදහස් කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් එම අරමුණු සාක්ෂාත් කර ගැනීමට වැඩි ඉඩක් ඇත. අනෙක් අතට ඔබ අසාර්ථක ගැන හිතන්නේ නම් ඔබට පසුබෑම් අත්විඳීමට ඇති ඉඩකඩ වැඩිය. හැඟීම් ඉතා බලවත්. ධනාත්මක සිතුවිලි සිතීම පමණක් නොවේ. එය ධනාත්මක හැඟීම් දැනීමද පිළිබඳව වේ. ඔබේ සිතුවිලි සහ හැඟීම් පෙළගස්සන විට ඔබේ ආශාවන් ප්‍රකාශ කළ හැකි ශක්තිමත් බලයක් ඔබ නිර්මාණය කරන බව මෙහිදී කියවේ. ක්‍රියාත්මක වීම. විශ්ව ආකර්ෂණ නීතිය යනු දේවල් සිදුවන තෙක් වාඩි වී බලා සිටීම නොවේ. එය ඔබගේ ධනාත්මක සිතුවිලි සහ චිත්ත වේගයන් ක්‍රියාවට අනුබල දීම සඳහා භාවිතා කිරීම ලෙසයි මෙහින් කියවෙන්නේ. ඔබ ඔබේ ඉලක්ක කරා නොසැලෙන අධිෂ්ඨානයෙන් ක්‍රියා කරන විට ඔබව සාර්ථක වීමේ අවස්ථාව වැඩි කරයි. කෘතවේදීත්වය සහ දුෂ්කරණය. විශ්ව ආකර්ෂණ නීතිය භාවිතා කිරීම සඳහා ප්‍රබල මෙවලම් දෙකක් වන්නේ කෘතඥතාවය සහ දුෂ්කරණයයි. ඔබ සතුව ඇති දේ සඳහා කෘතඥතාව පළ කිරීම සහ ඔබට අවශ්‍ය දේ දෘශ්‍යමාන කිරීම ඔබේ ජීවිතයට තවත් ඒවා විශ්ව ආකර්ෂණ නීතිය යනු නිකන් වාඩි වී බලා සිටීමද. විශ්ව ආකර්ෂණ නීතිය යනු ඔබ ලෝකයේ දෙස බලන ආකාරය සහ එහි ඔබේ ස්ථානය ඔබටම වෙනස් කළ හැකි ප්‍රබල සංකල්පයක්. එය අද්භූත හෝ සංකීර්ණ අදහසක් නොවේ. ඒ තේරුම් කර ගැනීම තරමක් සරලයි. විශ්ව ආකර්ෂණ නීතිය සඳහන් වන්නේ කැමැත්ත ආකර්ෂණය වන බවයි. මෙයින් අදහස් කරන්නේ ඔබ විශ්වයට මුදාහරින ශක්තිය